ඉර බැහැගෙන යන සන්ධ්‍යා කාලයට මුහුදට ගිහිල්ලා මුහුදේ වෙරළ කොනක ඉඳගෙන මෙන්න මේ දර්ශනය බලාගෙන ඉන්නකොට හිතට දැනෙන සතුට නම් කියන්න බෑ. ඒ වගේම හිතට පුදුමාකාර සැනසෙල්ලක් දැනෙනවා. සිතජයි මේ ඉර හැංගෙන මොහොත අපිට බලාගෙන ඉන්නට පුළුවන් නම් ඒක කොච්චර සොඳුරු දෙයක්ද? සිතජ ඉමේ ඉර හැංගෙනවා බලලා WP විෂන් පහුවදා උදේම මේ ආවේ මෙන්න මේ ටවර් එක පිළිබඳව ඔයාලට විස්තර ටිකක් කියලා දෙන්න. අද WP විෂන් නෙළුම් කුළුණේ ඉඳලා එහි වටපිටාව පිළිබඳව ඔබට පොඩි විස්තරයක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි නෙළුම් කුළුණ ඇතුළට ගිහිල්ලා මේකේ විස්තර ටිකක් බලමු. එන්න හැමෝම. නෙළුම් කුළුණ පිළිබඳව එක එක්කෙනාගේ එක එක අදහස් තියෙනවා. කොහොම වුණත් මෙහි සුන්දරත්වය ගැන නම් මම හිතන්නේ කාටවත් වාදයක් නැහැ. ඇත්තටම නෙළුම් කුළුණේ උඩ ඉඳලා කොළඹ නගරයේ දෙස බලනකොට එහි තියෙන සුන්දරත්වය නම් හැමෝටම සුන්දරුයි කියලා එකඟ වෙන්න වෙනවා. රුපියල් 500ක ටිකට් එකක් අරගෙන ඔයාට මේ නෙළුම් කුළුණේ view point එකට ගිහිල්ලා කොළඹ නගරයේ අසිරිය බලන්නට පුළුවන්. ඒ වගේම ඇතුල්වීමේදී ඔයාට මෙන්න මේ වගේ ඩිජිටල් තිරයක් ඔස්සේ මේ සුන්දරත්වය තවත් අපූර්වවට ප්‍රතිනිර්මාණය කරනවා. කොහොම වුණත් මේ ඇතුල් වෙන අවස්ථාවේදීම ඔයාට ෆොටෝස් ගහන්න, ඒ වගේම ඔයාට අවශ්‍ය දේවල් මිලදීලා ගන්න පහසුකමත් ඒගොල්ලෝ සලසලා දීලා තියෙනවා. ටිකට්ස් අරගෙන ඔන්න දැන් අපි ලිෆ්ට් එකේ ඉහළට ගමන් කරන්නටයි සූදානම් වෙන්නේ. එන්ට්‍රන්ස් පොයින්ට් එක හොයාගන්න තමයි මේ මම මහන්සි වෙන්නේ. රයිට් දැක්කා. අතන තියෙනවා. අපි එතෙන්න ගියපුවාම අපි ටිකට් එක පෙන්නලා අපිට එන්ට්‍රන්ස් වෙන්න පුළුවන්. හැබැයි පිරිස් විදිහට තමයි උඩට යවන්නේ. හින්දා කට්ටිය කිහිප දෙනෙක් එකතු වුණාම අපිට ලිෆ්ට් එකේ ශනිකව ඊටාම සුළු වෙලාවකින් අගා වෙන්න පුළුවන්. නෙළුම් කුළුණේ view point එක බලන ස්ථානයට ඇතුළු වෙන ස්ථානය මග පෙන්වන්නන්ගේ සහයත් ඔයාලට ලබා ගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒ වගේම මෙතෙන්ට ආවන් පස්සේ මම හිතන්නේ කොළඹ නගරය සියල්ලට ඉහළින් ඔයාට බලන්නට හැකියාව තියෙනවා. ඇත්තටම මෙහි තියෙන දර්ශන ඉතාමත්ම සුන්දරයි. මොකද අපිට වෙන කවදාවත් දැකලා නැති නිශ්චලව එක තැනක ඉඳලා අපිට කොළඹ නගරය දිහා ඔහේ බලාගෙන ඉන්නට පුළුවන්. අපි ගුවන් යානයක යනවා නම් අපිට මෙහෙම බලන්න අමාරුයි. මොකද අපි වේගෙන් ඇදිලා යන නිසා. නමුත් මේ ස්ථානයේ ඉඳලා අපිට එකම ඉලක්කයක් දෙස බොහෝ වේලාවක් බලාගෙන ඉන්නට පුළුවන්. ඒ වගේම ඒක හරි අපූර්ව අත්දැකීමක්. ඇවිල්ලා බලන්න ඕන. බීරවැව ආසන්නයේ තියෙන නෙළුම් කුළුණට නැගගත්තු ඔයාට 360 view එකක් කොළඹ නගරයේ බලන්න පුළුවන්. මෙම නෙළුම් කුළුණේ උස මීටර් 350ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් ඉහළ තියෙන ඇන්ටනාවත් එක්ක ගත්තොත් මීටර් 351ක් විතර වගේ උසකින් යුක්තයි. මෙය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වූයේ 2022 වර්ෂයේ. නමුත් මේකේ වැඩ නිමවලා තියෙන්නේ 2019 වර්ෂයේ. කොහොමත් නෙළුම් කුළුණ ගොඩනැගීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 104ත් 113ක අතර ප්‍රමාණයක් වියදම් වූ බව සඳහන් වෙනවා. මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ චීනයේ එක්සිම් බැංක් එක. බේරවැව, කොටුව දුම්රිය ස්ථානය,
මරදාන දුම්රිය ස්ථානය, පෝට් සිටි එක, ජාතික රෝහල වගේ කොළඹ සුවිශේෂී තැන් බොහොමයක් හරි අපූරුවට මෙතන ඉඳලා 360 view point එකකින් ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම නෙළුම් කුළුණ දුරකථන සහ විකාශන කටයුතු සඳහාත් නැරඹුම් මධ්‍යස්ථානයක් ලෙසත් භෝජනාගාර සහ හෝටල් අවශ්‍යතා සඳහාත් දේශන සම්මන්ත්‍රණ ශාලා සඳහාත් කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය ස්ථානයක් ලෙසත් භාවිතා කෙරෙනවා. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අනන්‍ය ලක්ෂණයක් ලෙස නෙළුම් මලක ව්‍යුහය යොදාගෙන ගොඩනගා ඇති මේ නෙළුම් කුළුණ LED තාක්ෂණය ඔස්සේ විචිත්‍ර ආලෝක දහරා මවමින් රාත්‍රී කාලයේදී කොළඹ නගරයට එකතු කරන්නේ අමුතුම සුන්දරත්වයක්. ඔන්න අපි කොළඹ නගරේ 360 view එක බලලා ආයෙත් ground floor එකට ආවා. ඉතින් මෙහි ඔයාට පුළුවන් සංස්කෘතික අංගයන් වගේ දේවල් මිලදී ගන්න. විශේෂයෙන්ම නෙළුම් කුළුණ ආශ්‍රිතව ගොඩනැගිච්ච විවිධ නිර්මාණ ඔයාලට මේදී මිලදී ගන්න පුළුවන්. අපි දැක්ක ගොඩක් විදේශිකයන් ඒ සඳහා උනන්දු වන ආකාරය. ඒ වගේම නෙළුම් කුළුණෙන් එළියෙත් ඔයාට ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්. ඒ සඳහාත් අවස්ථාව සලසලා තියෙනවා. එළියෙත් ලස්සන view එකක් තියෙනවා ඔයාට බලන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි අද ගොඩක් විස්තර කතා කරා. ආයෙත් මේ වගේ හරවත් වීඩියෝවක් තුලින් ඔයත් එක්ක හම්බ වෙන්න. සුබ දවසක්.